Saman Mali! Saman Mali! Nedda meka. Hey, kalau bila ini terus, lagi para pelanggan kita saling ini, harus saling dewilah. Panggilnya yang ini, harus, panggilnya kata orang, di tiga mikat mati gue saling, macam apa, harus. Langsung semua udah hidup ni loh. Itu ngomong kerana deh, makin kira-kira mau kerana deh. Saman Mali! මේ රංචි මුදලාලිනේ මට ඇහුනෙත් නෑ. කොයි බං සමන්? දෙනවා කියලා සල්ලි තව දුන්නේ නෑනේ. දැන් ගෝයන් කපලා කොච්චර කල්ද? ඔහම ගියොත් නම් හොඳට තියේ. වහම සල්ලි ගේන්න ගෙපන් එකට. සල්ලි වගේක් හොයන්න තමයි මුදලාලි ගියේ. තාම ආවේ නෑනේ. මාත් මේ එනකන් තමයි බලාගෙන ඉන්නේ. මේ නීලෝ මේ වැඩේ හරියන්නේ නෑ. දැන් උඹලා ගෝයන් කපලා කොච්චර කල්ද? දවස් දෙකෙන් දෙන්නම් කියන්නේ. මට මේ පෙට්‍රෝල් පුච්ච කරලා මෙතන සල්ලි හොයාගෙන එන්න බෑ. උඹගේ මිනිහාට කියපන් සල්ලි ටික දෙන්න කියලා. මොන කෝලමක්ද මේ? උඹලා කිව්වේ මේ කපපු ගමන් දෙන්නම් මුදලාලි දෙන්නම් සකට යන්න බෑ. මං ආ එන්න දවස් දෙකකින් එනවා. දෙකකට ඇවිල්ලා සල්ලි දෙන්න කියපන් ගෙදරට ඇවිල්ලා. එච්චරයි. හරිද? අය නොකියුවා කියන්න එපා. අප්පච්චි අවුරුදුත් එනවා නේද? තෙල්ලටයි කොල්ලටයි රෙදි කෑල්ලක් අරන් දෙන්න වෙයි නේද? ඒක තමයි නේද? අවුරුද්දක් වෙනවා ළමයින්ට අරන් දෙන්නත් තියෙනවා. අපේ සල්ලි නැති ප්‍රශ්න නෙන්න බා තියෙන්නේ. ගොවිතැන් ටිකක් විනාශ වෙලා ගියා. තෙල්ලගේ ආලු ඔක්කොම ඇඳුම් අරගන්න. කොල්ලටත් පතින්නත් ඕනේ දුව. චුට්ටක් ඉන්නකො මම මේ සයිමන් මුංගාල ගෙදරටවත් ගිහිල්ලා බලලා එන්න. ලබන කන්නේ වී ටිකවත් දෙන්නම් කියලා හරි මොනවා හරි ලයින් එකක් ගා ගන්න බලන්න. වෙන කරන්න දෙයක් නැහැ නේ. මම ගිහිල්ලා එන්නම් කොහෙන්ද? බෑ. ණයට දෙන්න බෑ. කී දෙනෙක් දැන් ණය වෙලා ගියාද? මෙහෙම ගියොත් මම මේ ව්‍යාපාර කරගෙන යන්න බෑ. ණයට දෙන්න බෑ බං. තරහ වෙන්න එපා. එහෙම කරන්න එපා මුදලාලි. ලබන කන්නේ වී ටික ගෙනත් දෙන්න. දැන් කෙල්ලටයි කොල්ලටයි ඇඳුම් කැලියක්වත් ගන්න ඕනේ. අපේ සතේ නැති නිසා තමයි මුදලාලි වළඟට ආවේ. බෑ සමන්. බොයි කියන දේ කරන්න බෑ. එහෙම ගියොත් මට හොම්බේ යන්න වෙන්නේ. උඹම හිතපන්කෝ. දැන් උඹගේ මේ කන්නේ වී ටික සවුත් උනා. ලබන කන්නේ වී ටිකත් ওই විදිහට සවුත් උනොත් උඹ කියලා මොනවා කරන්නද? මේ තියෙන ඇයි හොඳයි නැති කර ගන්න කලින් උඹ ඵලයන් බයි යන්න. ආයෙ දෙන්න බෑ බං. දෙනවා කියලා. එහෙම කරන්න එපා මුදලාලි. යම්. බෑ සමන්. මුදලාලි. උඹ කියන විදිහට කරන්න බෑ. මගේ යකා උස්සනද ඵලයන් ගෙදර. ණයට දෙන්න පිස්සු කතා කරනවා. මේ අපි ඇඳුම් ගන්න නැද්ද? අවුරුදුත් ළඟ එනවනේ. ඉන්නක පොඩ්ඩක් මයිදුවේ. අප්පච්චි සයිමන් මුදලාලිලා ගෙදර ගියා සල්ලි ටිකක් ඉල්ලගෙන එන්න. අම්මේ මඩත් රටින්න ඕනේ. දිනෙක අම්මා දිනෙට රටින්න අරන් දීලා. මයි පුතාට මං අරන් දෙන්නම්කෝ අප්පච්චි ආවහම. අම්මේ ඕන් අවුරුදු 60 කියලා නම් යන්න බෑ හරිද? ටවුන් එකේ සෙනග වැඩිනේ. අම්මේ හොන්න රටින්න නම් අපිට කරන්න එපා රටින්න ඕනේ මයේ. නෑ මම මයි පුතාට රටින්න අරන් දෙනවනේ.
රතින්න ගෙනාවද වත්නා රතින්න ඕනෙමයි. මගේ පුතාට අපච්චි ගිහිල්ලා රතින් අරන් දෙන්නම් ඈ. පුතේ කවුන්ටියක්වත් වෙන මේ පාර උඹලා අදහසක් නැද්ද? අපිට මොනවා වුණත් පුතේ මේ පොඩි උන්ට මොනවා හරි හිත සැනසෙන්න කරන්න ඕනේ නේද? ආන් අර මම වතු පිටි වල ඇවිදලා ඉරටු ටිකක් ගාලා තියෙනවා. ඉරටු මේක අතරක් පහක්ම තියෙනවා. ඒ ටික අරන් ගිහිල්ලා ඔය මොනවා හරි අඩුමගුඩුම ටිකක් අරන් වරින් ගෙදරට මං කොහේ හරි සල්ලි ටිකක් හොයාගන්නම්. සයිමන් මුදලාලිගෙනුත් මේ වී ටිකක් දෙන්නම් කියලා බැලුවා. ඒ වුණා ඌත් ඔය ගහන්නේ මර්සියක් තමයි. බලන්නම් අම්මේ. අපිටත් කාලයක් එයිනේ. කොහොම ඉමු. අප්පච්චි කවුද වේ? මට නැතත් කමන්නේ අප්පච්චි. මල්ලිට මොන හරි ගෙනත් දෙන්න. විතරම අම්මගෙන සතුටින් ඉල්ලලා කරදර කරනවා. ඔයා දුක් නොවි ඉන්න පුතේ. අප්පච්චි කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන ඔය හතර දෙනාටම ඇඳුම් ටිකක් අරන් දෙන්න. හැම දෙයකම අප්පච්චි ඉන්නවා පුතේ. හරි මගේ දුවේ. මේ ගිහිල්ලා කිසි කියන්න. මම මේ කඩේ පෙත්තට ගිහිල්ලා එන්න. අම්මා මුත් කියන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ අප්පච්චි. තව දවස් දෙක තුනයි අවුරුද්දට තියෙන්නේ. මෙන්න මේ කරාමුද කරන් ගිහින් උගස් තියලා කෙල්ලට කොල්ලට හැඳුම් කෑල්ලක් අරන් එන්න. මතක් කරලා කොල්ලන්ට රතින් යලෝලයක් අරන් එන්න. මේ පාර අපිට මොන වුණත් දන්නේ නැහැ නේ ලීලා. ඔය මම ඉරිංගු ටිකක් හදලා තියෙනවානේ. ඒක පෙවුනාම ඒක කඩලා විකුණලා හරි. ඔය කරාම් දෙක මම බේරලා දෙන්නම්. මේ පාර ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඔය පොඩි එකත් ආසාවෙන් ඉන්නේ. අරන් දුන්න නැත්නම් ඉතින් ඕකගේ හිතත් අවුල් යයි. ඒක බැරි අය එතකොට දැන් මේ කරන් ගිහින් පොඩි එකාගේ හිත හදන්නකෝ. හරි මං ගිහලා එන්න. අප්පච්චි මට අනිවාර්යෙන්ම රතින්න ඕනේ. මගේ පුතාට අපච්චි රතිඤ්ඤල් ගේන්න තමයි දැන් යන්නේ. හරිද? මගේ පුතාට එඳමුයි රතිඤ්ඤන් ආය අර ඔක්කොම ගෙනා දෙන්නම්කෝ. හරි. පුතා ඉන්න අම්මත් එක්ක කොහෙවත් යන්න බෑ.